ඉතින් මගේ ෆස්ට් ටයිම් ට්‍රැවල් එක මගේ බබාගේ වයිෆ් ගේ ඉතින් ඒක අපි තීරණය කරා. ඇත්තටම මම නෙවෙයි තීරණය කරේ, වයිෆ් තමයි තීරණය කරේ. එයා තමයි හොයලා බලලා හැමදේම කරේ. අපේ අර කලින් අයියා කිව්වා වගේම Facebook එකේ තිබ්බ කමෙන්ට්ස් උයි රෙකමෙන්ඩේෂන් උයි බලුවා අපි ගොඩක් ට්‍රැවල් එක යන්න හින්දා. මොකද බබා චූටි ඇත්තටම අපි රෙකමෙන්ඩ් කරන්න ඕනේ කතරලක්කා. මොකද පොඩි බබාලත් එක්ක වුණත් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ මේ ක්‍රූ එකේ 18 දෙනෙක් ඉතින් මම හිතන්නේ ඒ 18 දෙනාගෙන්ම අපේ බබා චූටි බබා වුතු තුනකට අපි. ඉතින් ඇත්තටම මාර සපෝට් එකක් දුන්නා අපේ චන්න මහත්තයා, රතනකාගේ, ඒ වගේම වයිෆ්. ඉතින් මේ මොකද මට හිතා ගන්න බැරුණා මේ වගේ ඒ කියන්නේ ඒජ් වැරයිටි එකක් තියෙන ගෲප් එකේ අපේ චූටි බබෙක් එක්ක යනකොට ඉතින් දන්න පොඩි කෙනෙක් අපි ට්‍රැවල් කරනකොට හරි අමාරුයි යාගේ කෑම බීම ගෙනියන්න, ඊට පස්සේ යාගේ ලගේජ් ගෙනියන්න. හැබැයි මාර සපෝට් එකක් දුන්නා. අපිට හිතා ගන්න බැරුණා චන්මත පර්සනල් ලෙවල් සපෝට් එකක් දුන්නා ඩුබායි මොල් එකේදී. බබාගේ එක ලගේජ් එකක් එයා අරන් ගියා. ඉතින් අතරම එතනදී මට මාර කම්ෆර්ටබල් එකක් ආවා. මාර කියන්නේ ඉතර සතුටක් දැනුණා. ඉතින් අපි ඇත්තටම අපේ ෆස්ට් ටයිම් ට්‍රැවල් එක අපි හොඳ තැනකින් අපි සිලෙක්ට් කරලා අපි ආවා. ඉතින් ඇත්තටම හැමෝටම රෙකමන්ඩ් කරනවා. ඉතින් හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා මේ ට්‍රැවල් එකේදී. මොකද චූටි බවත් එක ප්‍රශ්න එයා අහනවා හැබැයිම ෆ්ලයිට් එකෙත් ඇදුවා, බැලලත් ඇදුවා. දැන් යනකොටත් තමයි ඒගොල්ලන් හැටි. ඉතින් අතරම ඒක හැම ක්‍රවුඩ් එකකට තේරුම් අරගෙන අපි සතුටින් ගමන කරා. ඉතින් ඇත්තටම ගලංකා thank you දුන්න සපෝට් එකට. ඇත්තටම හැමෝටම රෙකමන්ඩ් කරනවා මේ ගලංකා එක through ඔයගලන්ට ආස කරන ඩෙස්ටිනේෂන්ස් වලට ට්‍රයි කරන්න කියලා. thank you.